හායි යාළුවනේ. ඔන්න කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් දාන්න ආවා. මේ ඕටම් එකේ අපි පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න බැලුවා. අද අපි ඇවිල්ලා තින්නේ සඳලන්ඩ් කියන ඒරියා එකට. ඕටම් එකේ මේ පැත්ත හරි ලස්සනයි. සඳලන්ඩ් ඒරියා එකේ සීක්‍රට් පාර්ක් කියන පාර්ක් එකට තමයි අද ඇවිල්ලා තින්නේ. මේක ලොකු ගස් තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ කොහොමද ඕටම් එකට සඳලන්ඩ් ලස්සන වෙලා තියෙන්නේ කියලා. තාම මේ පටන් ගත්තා විතරයි. මේ බලමු ඉතින් මේ කොහොමද තියෙන්නේ කියලා. අපි මේ වීඩියෝ එකෙන් ඒ විස්තර ගේනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න දැන් අපි මේ පාර්ක් එක ඇතුළට යන ගමන් ඉන්නේ. පොඩි අවුවක් තියෙන එක හොඳයි. මේ මොකද මේ දවස්වල අවුව තාම අඩුයි. මේ ඒක නිසා ඉතින් යාළුවනේ අපි මේ පාර්ක් එක ඇතුළට ආවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් අවුව අඩුයි දැන්. මේ ඒක නිසා පොඩි අඳුර ගතියක් තියෙනවා. මේ පාර්ක් එක සාමාන්‍යයෙන් මේ ඕටම් එකට තමයි ලස්සනයි කියලා කියන්නේ. ඒක නිසා තමයි අපි ආවේ බලන්න. මේක ඔක්කොම අවුරුදු සාමාන්‍යයෙන් 200-300ට වැඩිය පරණ ගස් වගේ තමයි තියෙන්නේ. මේ පාර්ක් එක පරණ පාර්ක් එකක්. මේ අපි ඔම තව ඉස්සරහට යන්න බලන්න.
මේ මෙතන දැන් මේ තියෙනවා මේ පොකුණ. ඇත්තටම මේක මේ තාම පිරීලා නැහැ. මේක මේ හොඳ වැස්ස කාලෙට මේක ගොඩාක් උස මට්ටමට වතුර ඇවිල්ලා අර පේන කාණුවෙන් ස්පිල් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. මේක හොඳ මේන්ටේන් එකක් තියෙනවා වගේ පේනවා. මේ ඔන්නෝම ඉන්න ගමන් අපිට මේ පොඩි යාළුවෙකුත් හම්බුණා. මේ සත්තු ඉතින් හරි වෘතා ගොඩක් සත්තු ඇති කරනවා. දැන් එයා යාගේ අයිතිකාරයා ගාවට යන්න හදන්නේ. මේගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි සත්තු. දැක්කනේ එයා ගියා යා ගාවට. නෝ තමයි ඉතින් මේ වැඩ. අපි එන තව ටික ඉස්සරහට ගිහලා බලමු. ඔන්න දැන් අපි මෙහෙම මේ ඉස්සරහට යද්දී අපිට හම්බුණා මේ ලස්සනට ගල් අතුරුලා වගේ තියෙන ඒරියා එකක්. මේක මේ මට හිතෙන්නේ නෑ මේක නැචරල් කියලා මේක හදපු එකක් කියලා තමයි මට හිතෙන්නේ. මේ පැතලි ගල් අතුරුලා පොඩි වෝකින් පාත් එකක් වගේ හදලා තියෙනවා ඒකේ. ලස්සනට පේන්න. මේ ඔයාලට මම අර කිව්වා මේ ජලපහර තමයි මේ වේලිලා මේ පේන්නේ. මේක තනිකර දැන් මේ මඩ ගොහරුවක් මේ මම දැක ඉස්සරහා මේ වෝනින් ගහලා තියෙනවා මේ වතුරට මේ වෙන්න එපා. ඒ වගේ එන කට්ටියට වොන්න ඇදලා තියෙන මේක මඩ එරනවා ඒ මේ විස්තර කියලා. අපි එනම් බලමු තවඩ ඉස්සරහට ගිහිල්ලා. ඇත්තටම මේ වගේ තැනක් මේ නිව්කාසල් වල සඳර්ලන්ඩ් ඒරියා එකේ තියෙවි කියලා අපි හිතුවේ නෑ. ඇත්තට අපි මේ ගොඩක් හෙව්ව මේ දවස්වල ඕටම් එකට කොහෙද යන්න පුළුවන් තැන් කියලා. එතකොට තමයි මේක හම්බුනේ. ඇත්තටම මේ පාක් එකේ තියෙන ගස් වලින් 80%ක් 90%ක්ම ඕටම් කලර්ස් ටික මේ ගන්නවා. මොකද සමහර පාක් වල තියෙන ගස් ගොඩක් ඕටම් කලර්ස් ගන්න නැහැ. මේ සාමාන්‍යයෙන් එවර්ග්‍රීන් තමයි තියෙන්නේ. මේ ඇත්තට මේ හරිය නම් මේ තියෙන ගස් ඔක්කොම වගේ මේ ඒ කලර්ස් ටික ලස්සනට අරන් තියෙනවා. දැන් මේ 100ට සාමාන්‍යයෙන් 65ක් විතර පොළ ඔක්කොම හැලිලා තියෙන්නේ මේ කාලේ. තව මාස 2ක් 3ක් යද්දී ඔක්කොම කොළ ටික හැලෙනවා මේ ගස්වල. තනිකර මේ කහාතු වගේ තියෙන ගස් සම්පූර්ණ කෝටු නටු වෙන ගානටම සියලුම කොළ හැලෙනවා. මේ කොළ ලේයර් එක සාමාන්‍යයෙන් අඟල් 2ක් 3ක් විතරම තියෙනවා. ඒ කියන්නේ මාස 3ක විතර ඉඳලා කොළ හැලිච්ච එක තමයි මේ තියෙන්නේ. ගොඩක් ලොකු කොළ ලේයර් එකක් තියෙනවා. මේ මාරම ලස්සනයි මේ කාලේට මේ පැත්ත. මේ යන්න හිතෙන්නෙත් නෑ. මේ බලමු අපි තවටියක් ඉස්සරහට ගිහිල්ලා. මේක මේ පොඩි වෝකින් පාත් ටිකක් තියෙන හදලා මේ බලමු අපි තවටියක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද තව ලස්සන තැන් තිබ්බොත් ඔයාලට ගේන්න. ඔන්න අපි මේ පාක් එකෙන් එළියට ආව එක පැත්තකින් මේකේ අනිත් පැත්ත පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. දැන් අපි මේ යන්න try කරන්නේ මේ පැත්තට තමයි. මේ මුලින් ඇවිල්ලත් නැති නිසා පොඩ්ඩක් පාරවල් හොයාගෙන තමයි යන්න වෙන්නේ. මේ ඔයාලට වාහන යනවා පේනවනේ මේ මේන් රෝඩ් එක.
මේ ඔහම ඉතින් අපි මේන් රෝඩ් එක ක්‍රොස් කරලා පාරෙන් එහා පැත්තට යන්න තමයි try එක. එහෙනම් බලමු අපි මේ පැත්තෙත් කොහොමද ලස්සන කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න දැන් අපි පාර පැන්නා. දැන් අපි යන්න හදන්නේ පාරෙන් එහා පැත්තේ තියෙන පැත්තට. ඒත් ලස්සන ඒරියා එකක්. අපි බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා තව ටිකක්. අපි ඇරි ඇවිදන් එද්දී තැන්නක් හම්බුණා. අපි තැන්නේ තරමක් මුදුනට ආවහම අපිට අපි ආපු පැත්තේ පිටිපස්සෙන් ඒ සිටි එකේ එක එජ් එක අලුතෙන් හදපු ගෙවල් පෙළියක් පේන්න. ඒ වගේම මේ තියෙන අපි ආපු පාර ඇත්තටම ලස්සනයි ඕටම් එකට. මේ try එක දෙන්නේ මේ තැන්නේ තා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. වැහි අඳුරකුත් ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් දුරට යන්නත් බෑ. මේ උඩට ගිහිල්ලා වැස්සොතින් ආයේ ගන්න බෑ. මොකද මේ පාරවල් වල පොඩ්ඩක් මඩ ගතිය තියෙනවා. ඒක නිසා ලිස්සනවා ඒ වගේ ප්‍රශ්න නිසා පොඩ්ඩක් ඇතුළට යන්නේ නැහැ. බලමු කොහොම යන තා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මොකක්ද කියන්නේ කියලා. ඔන්න අපි දැන් මේ තැන්න දිගේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. හරිම ලස්සනයි මේ ඒරියා එක. ඔයාලා පේනෝනේ අර පැත්තෙන් මේ ලස්සන ගස් ටික පේනවා. මේ පැත්තේ වෙනම කලර් එකක් තියෙනවා. අපි යන පාර පිඩලිත් එක්ක ලස්සනට පේනවා. ඇත්තටම මේ මාර ලස්සන එකයි මේ පෙන්වන්න හිතුවේ. මේ අපි මෙහෙම ඉස්සරහට ගිහිල්ලා අපිට මේන් රෝඩ් එක ආයි හම්බ වෙනවා. මේ එතකොට මේ මේන් රෝඩ් එකෙන් අපි අපේ ගමන ඉවර කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඔන්න එහෙනම් අපි මේ මේන් රෝඩ් එකට ආවා. දැන් අපේ මේ සඳලන් වල ආපු පාක් එකේ ගමන මෙතනින් ඉවර වෙනවා. දැන් අපි බස් එකක් යනකම් තමයි ඉන්නේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් Unpack Life channel එකත් එක්ක. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.